ඔබතුමාලා මේක ලේබල් කරගෙන කියනවා මහින්ද රාජපක්ෂව ගෙදරින් එලවන්න ගහපු කෙටුම්පතන ප්‍රතිබිම්බ. මේ පාර්ලිමේන්තුවේ අඩුම ගානේ ඔබතුමා මේ ඒකට සම්බන්ධව විරෝධත්වය ප්‍රකාශ කරමුත් ඒකට ගියේ නෑ. ඔබතුමා රට බලන කතාවක් වුණ එක ආරංචිව නේද? ඒ සමහර කිව්ව තාත්තගේ වරප්‍රසාද රකින්නවා ඡන්ද දෙන්නේ හිටියේ. මම සතුටු වෙනවා ඒ අය ඇත්ත පිළිගත්තා. මොකද මම හිතන් හිටියේ මේ පනත ගෙනාවේ හිටපු ජනාධිපතිතුරුන්ගේ වරප්‍රසාද අයින් කරන්න කියලා. ඔය බලනකොට ගෙනල්ලා තියෙන්නේ මහින්ද රාජපක්ෂේ වරප්‍රසාද අයින් කරන්න. මොකද මහින්ද රාජපක්ෂව ගෙදරින් එළියට දාන්න. ඒක තමයි ආණ්ඩුවට වෙලා තියෙන්නේ. ආණ්ඩුව තමන්ගේ ප්‍රතිපත්ති මේ රටේ අවශ්‍යතාවය මත ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති නෙවෙයි තියෙන්නේ. පුද්ගලයෝ කේන්ද්‍ර කරගෙන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයාව ගෙදරින් එළියට දාගන්න ඕනේ නිසාම සමස්ත ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව ආණ්ඩුව පනතක් ගෙනවා පාර්ලිමේන්තුවට. හැබැයි ඉතින් විධායකයේ ඇති බලතල ක්‍රමානුකූලව එක එක අයින් කරනවා වෙනුවට ආණ්ඩුව ඔයිට හොඳයි සම්පූර්ණ විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කළ දැම්මනම්. මොකද අද තියෙන විදියට රාජ්‍ය නිලධාරියට තීන්දුවක් ගන්න බෑ. හිටපු ජනාධිපතිවරයාව ගෙනිනවා ට්‍රාන්සිට් එකකට රටින් ඉඳන් එනකොට අන්තිමට බන්ධනාගත වුණා. ඒ කියන්නේ මේ ජනාධිපතිවරයාට ට්‍රාන්සිට් එකක් යන්නත් බෑ. අමාත්‍යවරයෙක්ට තීන්දුවක් ගන්නත් බෑ. අවුරුදු 10-15කට කලින් ගත්ත තීන්දුව වලටත් අද උසාවි ගානේ යන්න වෙලා තියෙනවා සමහර නිලධාරීන්. ඉතින් එවැනි කඩන් වැටිච්ච රාජ්‍යයක් තුල තීන්දුව తీරන ගන්න බැරි ක්‍රමවේදයක් හදලා ආණ්ඩුව උත්සාහ කරනවා නම් මෙරට ජනතාවගේ කෙටි කාලීන තෘප්තියක් ඇති කරන්න තමයි ඡන්දය දීපු සමහර අයගේ මම හිතන්නේ ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් ආණ්ඩුව හිතනවා නම් මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ බලතල තිබිච්ච වරප්‍රසාද අපි දැන් අයින් කරා, ගෙදරින් අයින් කරා, දැන් අපිට සමරන්න පුළුවන් කියලා ආණ්ඩුව සමරගෙන ඉන්න. අපි අපේ දේශපාලන බලවේගය වෙනදාටත් වඩා ශක්තිමත්ව ගම් මට්ටමින් අපි සූදානම් වෙනවා.